මේ මූලික දේවල් දන්නවා නම් නිවසේ ඕනෑම පැසුම් වැඩක් තනිවම කරගන්න ඔයාලට පුළුවන්. මේ විදිහට පාස් වෙන විට වහලයක කාප්පයක් තමයි මේ තියෙන්නේ. මේකේ පට්ටම ගත්තොත් එහෙම මේක 6mm තියෙන්නේ. ෆ්ලැට් අයර්න් එකක් තමයි මෙතන තියෙන්නේ. බොක්ස් බාර් එක 1.4mm බොක්ස් බාර් එකක් තියෙන්නේ. දැනටමත් මම මේ දෙක ටැග් කරගෙන තමයි තියෙන්නේ. මේකෙදි බලන්න ඕනේ පළවෙනි කරුණ විදියට අපි ගන්න ඕනේ වෙල්ඩින් රොඩ් එක මොකක්ද කියන එක. මන්නම් මේකෙදි භාවිතා කරන්නේ E6013 2.5mm වෙල්ඩින් රොඩ් එක තමයි භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් මේක අපි කියන විදිහට ගත්තොත් එimhe ගේජ් 12 කූරක් තමයි අපි භාවිතා කරන්නේ. දැන් ඔයාලා බලන්න වෙති කොහොමද මම මේකට කියන්නේ වෙල්ඩින් රොඩ් එක ගන්න කියලා. ඒක හොයාගන්න මෙහෙමයි. සරලම ක්‍රමය ගත්තොත් එහෙම මේකට වෙනම තියරියක් තියෙනවා. ඒක මම වෙනම ඔයාලට කියන්නම්. මෙතනදී හිතන්න ඔයාලා නිවස වෙල්ඩින් වැඩක් කරනවා නම් එහෙම ඔයාලා ඒකට බොක්ස් බාර් එකක් සම්බන්ධ වෙනවා නම් ඒකට ඔයාලා ගේජ් 12 කූර භාවිතා කරන්න. බොක්ස් බාර් සමග ෆ්ලැට් අයර්න් වගේ භාවිතා වුණත් කමන්නේ. බොක්ස් බාර් එක සම්බන්ධ වෙනවා නම් ඔයාලා ගේජ් 12 වෙල්ඩින් රොඩ් එක ගන්න. හරි ඊළඟට ඔයාලා බලන්න ඕනේ දෙවෙනි කරුණ විදියට ඔයාලා වෙල්ඩින් කරනවා ගන්න ඕනේ කරන්ට් එක මොන වගේ ප්‍රමාණයක්ද තියන්න ඕනේ කියලා. ඒකෙදි බලන්න ඒ සාමාන්‍යයෙන් මේක 12 වෙල්ඩින් කූරක් භාවිතා කරන ඉඳ අපිට ඇම්පියර 70න් පටන් ගන්න පුළුවන්. මෙතන නම් ෆ්ලැට් අයර්න් එක 6mm වෙන එකයි බොක්ස් බාර් එක 1.4mm නිසා ඊට වඩා අපිට ඇම්පියර 100ට වගේ අපිට යන්න පුළුවන්. ඒඳ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් එතකොට ඔයාලා කරන්ට් එක කට්ට විදියට මාරු කරන ප්ලාන්ට් එකක් නම් ඔයාලා භාවිතා කරන්නේ ඔයාලා භාවිතා කරන්න 4 වෙනි කට්ටයට දාන්න. එහෙම නැත්නම් ඔයාලා භාවිතා කරන්නේ සර්කිට් ප්ලාන්ට් එකක් නම් ඔයාලා ඇම්පියර් 100ට හදාගන්න. තුන්වෙනි කරුණ විදියට අපි බලන්න ඕනේ වෙල්ඩින් රොඩ් එක තියාගන්න ඕනේ ඇන්ගල් එක මොකක්ද කියන එක. මුලින්ම අපි කරන්න ඕනේ සිරස් අතර අංශ 45ක් ගන්න. දැන් තිරස් අතර ආය අංශ 45ක් ගන්න. දැන් ඔයාලා මෙන්න මේ ඇන්ගල් එකට තියාගෙන වෙල්ඩින් කරා නම් ඔයාලට මේක ලස්සන වෙල්ඩින් එකක් කරගන්න පුළුවන්. දැන් අපි බලමු කෝර මෙහෙම තිබ්බොත් මොකද වෙන්නේ කියලා. එහෙම වුණොත් එන්නේ පට්ටම දිගේ වෙල්ඩින් එක යන එක. ඒක හරියන්නේ නැහැ. දැන් අපිට ඕනේ පට්ටමයි බොක්ස් බාර් එකයි දෙකම සම්බන්ධ කරගන්න එක. දැන් බලන්න මෙහෙම තිබ්බොත් මොකද වෙන්නේ කියලා. බොක්ස් බාර් එක දිගේ විතරයි වෙල්ඩින් එක වදින්නේ. මේ දෙකෙන් මැත්තර වෙන්න තමයි හරියටම රන් එක හැබැයි වදින්න ඕනේ. හතරවෙනි කරුණ විදිහට අපි බලන්න ඕනේ මේකදී අපි ගහන්න ඕන රන් එක මොකක්ද කියලා. දැන් අපි බලන්න මේ රන් එක තනි දිගට ගැහුවොත් එහෙම මොකද වෙන්නේ මේ ඇන්ගල් එකෙන්ම? පට්ටම නම් 6mm. ඒ නිසා ඒක නම් ප්‍රශ්නයක් නෑ. නමුත් බොක්ස් බාර් එක 1.4mm. ඒ නිසා අපි එහෙම තනි රන් එකක් ගැහුවොත් එහෙම අනිවාර්යෙන් බොක්ස් බාර් එක පිච්චෙනවා. ඒ හින්දා ඩොට් එක ගන්න තමයි අපි රන් එක තියන්න ඕනේ. දැන් හිතන්න මේ දෙකම 6mm කියලා. එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ එක දිගට රන් එකක් ගැහුවට. මේකෙදි කරන්න ඕනේ 6mm වලින් රන් එක පටන් ගන්න ඒක බොක්ස් බාර් එක පැත්තට ගන්න එක තමයි කරන්න ඕනේ ඩොට් එක විදියට. මෙන්න මේ ආකාරයට බලන්න. මෙහෙම කරනකොට තව දෙයක් කරන්න ඕනේ. කෝර පොඩ්ඩක් පිටුපසට ගන්නත් ඕනේ. නැත්නම් අපි තනි තැන මෙහෙම කරනවා ඊළඟ ඩොට් එක ඒකෙන් පොඩි ප්‍රමාණයක් කැලෙන්න කරන බව හරි. නමුත් ඒක කරනකොට පොඩ්ඩක් අපි පස්සට ගත්තේ නැත්නම් එහෙම බොරේ පිටුපස්සට එන්නේ. එහෙම වුණොත් එන්නේ ඒ බොරේයි ඊළඟ ඩොට් එකත් එක්ක සම්බන්ධ වෙලා වෙල්ඩින් එක අනිවාර්යෙන්ම ෆේල් වෙනවා. දැන් අපි වෙල්ඩින් එක කරලා බලමු. දැන් අපි බොරේ කඩලා බලමු.
දැන් බලන්න හොඳ රන් එකක් මේකේ වැදිලා තියෙනවා. දැන් අපි තව රන් එකක් චෙක් කරලා බලමු. එහෙනම් මේ කරුණ ටික හොඳට මතක තියාගන්න. ඔයාලා තව දෙයක් තමයි වෙල්ඩින් කරනකොට අනිවාර්යෙන් සවුන්ඩ් එක ගැන හිතන්න. ඔයාලා හිතනවනේ මේ තියෙන කරන්ට් එක වේද උන්නද ලස්සනට වෙල්ඩින් වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඔයාලා ඒක පාසලාම ඔයාලා ඒකේ සවුන්ඩ් එක කරන්න. ඒ සවුන්ඩ් එකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක හොඳට වෙනවද කියලා. එතකොට ඔයාලට බොරේ කඩන්න ඕනෙත් නැහැ. බොරේ කඩන්න කලින්ම ඔයාලට කියන්න පුළුවන් මේක කොහොමද කියලා. මේ වගේ වීඩියෝ දිගටම දැනගන්න අපගේ YouTube channel එක සමග එකතු වෙන්න පහළ තියෙන subscribe button එක click කරන්න.